ආයුබෝවන් යසස්. ඉරිදට පාස්කුනේ. අපි අද දැනගමු පාස්කු සම්බන්ධ ග්‍රීක වචන ටිකක්. පාස්කු, පාස්කා, පාස්කා. පාස්කුලට සුබ පතන්නේ. ගලෝ පාස්කා, ගලෝ පාස්කා. ඒ වගේම කියන්න පුළුවන් ක්‍රිස්තුස් අනේස්ති, ක්‍රිස්තුස් අනේස්ති. ක්‍රිස්තෝස් සනේස්තිකෙන්. ක්‍රිස්තෝස් කියන්නේ ජේසුස් වහන්සේ, සනේස්තිකෙන් කියන්නේ ස්වර්ගස්ථ වුණා කියන එක. ක්‍රිස්තෝස් සනේස්තිකෙන්. ජේසුස් වහන්සේ ස්වර්ගස්ථ වුණා. ඊට පස්සේ වැදගත් වෙන වචනයක් තමයි අෆ්කෝ ලෙමෝනි කියන්නේ. අෆ්කෝ කියන්නේ බිත්තර. ලෙමෝනි කියන්නේ දෙහි. නමුත් අෆ්කෝ ලෙමෝනි කියලා කියන්නේ සුප් එකකට. සයිප්‍රස් වැසියන් දවස් 45ක් තිස්සේ කිරි නොබී මස් නොකා ඉඳලා සෙනසුරාදා රැට පල්ලි ගිහිල්ලා රෑ 12ට ඇවිල්ලා ඉස්සෙල්ලාම කන්නේ මේ අෆ්කෝ ලෙමෝනි කියන සුප් එක. මේ සුප් එක හදන හැටි වීඩියෝ එකක් මම ඔයාලට හෙට දාන්නම්. ඉතින් අෆ්කෝ ලෙමෝනි කියලා කියන්නේ දෙහි කුකුල් මස් සහ බිත්තර යොදාගෙන හදන සුප් එකක්. එතකොට ලංකාවේ අපි අවුරුද්දට කැවුම් හදනවා වගේ සයිප්‍රස් ජාතිකයන් පාස්කු අවුරුද්දට හදන කෑම එකක් තමයි ඔයාලට මේ උඩ පින්තූරෙන් පේන්නේ. ඒ කෑම එකට කියන්නේ ෆ්ලවුනස්. ෆ්ලවුනස්. එතකොට ආයේ මෙයාලා හදනවා පාස්කුවට රතු පාට කරපු බිත්තර. රතු බිත්තර වලට ග්‍රීක වලින් කියන්නේ කොක්කිනෝ අෆ්ගා. කොක්කිනෝ අෆ්ගා. කොච්චිනෝ අෆ්ගා කියලාත් කියනවා. කොච්චිනෝ නැත්තම් කොක්කිනෝ කියන්නේ රතු පාටට, අෆ්ගා කියලා කියන්නේ බිත්තර වලට. රතු බිත්තර කියන එක තමයි කොක්කිනෝ අෆ්ගා නැත්තම් කොච්චිනෝ අෆ්ගා කියලා කියන්නේ. ආයි මෙයාලගේ පොඩි ට්‍රැඩිෂන් එකක් තියෙනවා. බිත්තර දෙන්නෙක් බිත්තර දෙකක් මෙහෙම අතට අරගෙන මෙහෙම කරලා තට්ටු කරලා බිත්තර බිඳිනවා. ඒකට කියන්නේ ස්පාසුමෙන් අෆ්ගා. ස්පාසුමෙන් අෆ්ගා. හරි. එහෙනම් අද අපි දැනගත්ත වචන ටික ආපහු මුලින් ඉඳන් කියමු බලන්න. පාස්කා, ගලෝ පාස්කා, ක්‍රිස්තුස් අනේස්ති, ක්‍රිස්තෝස් සනේස්තිකෙන්, අෆ්කෝ ලෙමෝනි, ෆ්ලවුනස්, කොක්කිනෝ අෆ්ගා නැත්තම් කොච්චිනෝ අෆ්ගා. හරි. එහෙනම් හෙට මම වීඩියෝ එකක් දාන්නම් අෆ්කෝ ලෙමෝනි සුප් එක හදාගන්න හැටි. ඒ වගේම ඔයාලා කවුරු හරි රතු පාට බිත්තර හදාගන්න විදිය දන්නේ නැත්නම් රතු පාට බිත්තර හදාගන්න පුළුවන්. ලූණු පොතු තියෙන්නේ. ලොකු ලූණු පොතුත් එක්ක බිත්තර හෙමීට අඩු ගින්දරේ තඹ ගන්න ඕනේ. වැඩි ගින්දරේ තැඹුවොත් එහෙනම් බිත්තර පුපුරනවා. එතකොට අර වැඩේ කරන්න වෙන්නේ අර ස්පාසුමෙන් අෆ්කා බිත්තර කඩන එක. ඒක කරන්න වෙන්නේ කොහොමද බිත්තර රතු පාට කරගන්න පුළුවන් ලූණු පොතුත් එක්ක බිත්තර තැඹුවම. හරි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයි හමුවෙමු. යසස්.